Rolling. Audio ready. Action. ඒ කියන්නේ කපුටගේ කටේ තිබුණු මේ තිබුච්ච කපුටව වර්ණනා කළා නරියා කේජු කෑල්ල ගත්තා වගේ ඔබටත් උනේ ඒක. ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. පොඩ මූණ බලන්නකෝ. මූණ බලන්න. අපි කාලයක් එකට වැඩ කරා. ඒක වෙනම දෙයක්. හැබැයි අපි දැන් ඒ න්‍යායන් වෙනස්. Oh my god! Wow! ඔබතුමාගේ න්‍යාය වෙනස්. අපේ න්‍යාය වෙනස්. ඒ නිසා මට තේරෙන ඔබතුමාගේ අසහනය ඇත්ත. සම්පූර්ණ ඇත්ත. එතුමා ආරාධනා කළා තියෙනවා අහිංසක සජිත් ප්‍රේමදාස මහත්තයාට. එතුමා අහිංසකෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ? අනේ රත්තරන් මාමේ. අන්න 6 වෙනිදා එදාපු සජිත් නොයන විවාදයට දිලිත් ජයවීරෙන්න කැමතියි කියලා පොඩ්ඩක් දාගන්න. අපිට විශාල සද්දයක් ඇහුණා. මන් ළඟ එක දෙයක් තියෙනවා. මට කොන්දක් තියෙනවා, පිට කොන්දක් තියෙනවා, කෂේරුකාවක් තියෙනවා. මගේ පපුවේ හදගැස්ම මගේ හදවතේ ඒගොල්ලෝ හරි යාළුයි මල්ලි. මේ දිගාවේ බැනගත්තට. රන්නරුනෙල්ලේ පීදෙනු සාරගෙතේ නුඹ හිමිනා නිල්පවනල්ලේ නගන Wow! Beautiful! ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. ඒකේ ඉඳා දැන් කාලේ ඇවිල්ලා දැන් උගක් අය මගේ පින්තූරේ ගහලා තියෙනවා උලත් කොලෙත් ගහලා තියෙනවා අතෙත් ගහලා තියෙනවා මේ ජීවිත කාලේ මට දෙන්නකෝ වෙලාඩිය මේගොල්ලන්ට අවුරුදු 10කින් කරගන්න බැරි දෙයක් අපි මේ දින 100 ගානකින් කරා. මොකද කරේ? Volkswagen කියන්නේ අද වෙනකොට Toyota එකට වඩා ලොකු ආයතනයක්. ආම් බලපංකෝ අරු. නහුතෙත් මහානවනේ. මං කියන්නේ පොඩක් ඉන්න. හරිද? එතකොට පළවෙනි මාස 6ට අද ලෝකේ මගේ ප්‍රකාශය වැරදි හැබැයි. නෑ මම කියන්නේ ලෝකේ ඉකොනොමි ඒක ලෝකේ තියෙන emotional damage. ඔක්කොම කම්පැනිස් කර්මාන්තශාලාව නිෂ්පාදන කර්මාන්තශාලාව 2015 පළවෙනි මාස 6ට Toyota ආයතනයේ වික්කේ වාහන මිලියන 5.03යි. Volkswagen ආයතනයේ 2015 පළවෙනි මාස 6ට විකුණලා තියෙනවා වාහන මිලියන 5.04ක්. ඊටාම සුළු ප්‍රමාණයකින් Volkswagen Toyota ආයතනය පහු කරලා තියෙනවා. විශාලම ආයතනයක් හැටියට. මනුනේද? ඔවුන්ගේ ආයෝජනය තව සතියක් හෝ දින 10ක් ඇතුළත අපි අත්සන් කරනවා. බලන්න අපිට දින 100 ගානකින් කරගන්න පුළුවන් වුණා මොවුන්ට අවුරුදු 10කින් කරගන්න බැහැ. මේ රට විනාශයි. ඔබතුමාලගේ බලන්න මේ කියන ඒවා මේ හර්ෂල් සිල්ලා Volkswagen ෆැක්ටරිය මුළු යුරෝපෙම තියෙන්නේ රස්සාවල් 75යි ලංකාවේ දෙන්න පුළුවන්. මේ තුමා නෙවෙයි අපිනේ අත්සන් කරන්නේ රස්සාවල් 75යි දෙන්න පුළුවන්. ඒ බොරු ලෝකයේ තියෙන යුරෝපයේ තියෙන ලොකුම කම්පැනියේ තියෙන 20000යි. රස්සාවල් 20000යි. පොඩ්ඩක් හරිනේ පුක්කිය Volkswagen කම්පැනි. අනේ මේ ගිවිසුමක් අසන්නත් නෑ. Volkswagen සමාගම ලංකාවට ගේන්න තියෙන්නේ දැන් 75කට රස්සාවක් 75ක් කවුද නිකන් 20000 යුරෝපෙම තියෙන්නේ. මේ පොඩ්ඩක් දැන් ඔයා දන්නවනේ සුරංග Volkswagen මම අපේ ආයෝජනයේ අස්සම් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. දැන් ආයෝජන මණ්ඩලය අස්සම් කරලා තියෙනවද? පොඩ්ඩක් ඉන්න. කෑනෝ ගහ අස්සම් කරලා තියෙනවද? අවුරුදු 10 බැරි වෙච්ච දේ පොඩ්ඩක් අපි කරන කර ඉඩ දෙන්න අපිට.
සමච්චල් හිනහ වෙන්න ලක්ෂ්මණ ඇමතුමා අද ඔබතුමා හිනහ වෙන්න තව දින කිහිපයකින් මට ඔය සැකේ ඉන්නේ ඇයි දන්නවද? මීට කලින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති වෙලා ඉන්න කාලේ කොරියානු සංචාරකයෙක් කියන ලොකු උජාරුවකින් අපිට ඇවිල්ලා කිව්වා ලංකාවේ කොරියානු කාර් හදන ෆැක්ටරි එකක් ආරම්භ කරනවා කියලා 90 ගණන් වල. මේ රටේ මිනිස්සු මම බොරු කියන්නේ නැති බව දන්නවා. Hey, y'all, come look at this. අයියෝ එහෙම මම බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා සජිත් ප්‍රේමදාසට මේ අවස්ථාව දෙන්න. මට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් ඉවසන්න පුළුවන්. මගේ ළඟ හොර දේවල් නැහැ. බොහොම පිරිසිදුයි. අවංකවම කියන්නේ මේ බොක්කින් කියන්නේ. උඹට ට්‍රැකද අපේ ගෙදරට දුරකථනයක් ලැබෙන 1980 දශකයේ මැද භාගයේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය හොයාගෙන අවුරුදු 100කට පස්සේ 1880 90 ඉඳලා අවුරුදු 100කට පස්සේ තමයි ගාල්ලේ ප්‍රධාන නගරයක අපේ ගෙදර ළඟට දුරකථනය එන්නේ. ආම් බලපංකෝ අරු අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඕඩයක්